එතකොට මේ මනුස්ස ලෝකේ පමණක් විනාශ වෙනකොට අන්තක්කල්ප විනාශයකදී බුදුහාමුදුරෝ දේශනා කරනවා මිනිස්සුන්ගේ පරමායුෂ අඩු වීගෙන යනකොට මිනිස්සු කාරණා තුනකින් බලවත් වෙනවා. අධර්ම රාගයයි, විසම ලෝභයයි, මිත්‍යා දෘෂ්ටියයි කියන මෙන්න මේ කාරණා තුනෙන් මිනිස්සු බලවත් වෙනවා පින්වතුනි. ඒ මිනිස්සු මෙන්න මේ කියන කාරණා තුනෙන් බලවත් වීම තුලදී තමයි පින්වතුනි මේ අන්තක්කල්ප විනාශය කියලා කියන ස්වභාවික ඇති වෙන විපතක්. ස්වභාවික ඇති වෙන විපතක් තමයි අන්තක්කල්ප විනාශය කියලා කියන්නේ. එතකොට මිනිස්සු ටිකෙන් ටික ආයුෂ අඩු වෙලා අවුරුදු 100න් පෙන්නට පස්සේ අවුරුදු 100ට අඩු වීගෙන යනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 100ට අඩු වෙනකොට මිනිස්සු බලවත් වෙනවා අධර්ම රාගයෙන්, විසම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් පින්වතුනි. අධර්ම රාගය කියලා කියන්නේ පින්වතුනි ඒ කාලවල මිනිස්සු තිරිසන්නු වගේ කියලා කියනවා. බල්ලු බලල්ලු එළුව හරක් වගේ මෙන්න මේ වගේ තිරිසන්නු වගේ කියලා කියනවා මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ මොකද මිනිස්සු ගාව ಗುಣධර්ම වෙලෙන් නැති වෙලා පිරිහෙනවා මිනිස්සු. පංච දුස්චරිතයෙන්ම තමයි ජීවත් වෙන්න බලන්නේ. පංච දුස්චරිතයෙන්ම ජීවත් වෙන්න බලනවා මිනිස්සු ගාව කිසිම ಗುಣධර්ම කියන දේවල් නැති වෙලා යනවා පින්වතුනි. ඒ ಗುಣධර්ම කියන දේවල් නැති වෙලා යනකොට ඒ ස්වභාවික විපතක් ඇති වෙනවා. එතකොට සාමාන්‍යයෙන් තිරිසන් වගේ කියලා කිව්වහම තැන් වල නොයේක ආකාරයේ වැරදි රාගික හැඟීම් වල එනවා මිනිස්සු. මේ අම්මා කියලා අඳුරන්නේ නැහැ, මේ තාත්තා කියලා අඳුරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ නංගිද, මේ අක්කද, මේ බාප්පද, පුංචිද මෙන්න මේ වගේ සම්මතයන් පිළිබඳව දැන් අපිට මේ තියෙන සම්මත පින්වතුනි මිනිස්සුන්ගේ අර වගේ පරමායුෂ අඩු වීගෙන ಗುಣධර්ම නැති වීගෙන යනකොට පින්වතුනි මිනිස්සු අර අධර්ම රාගයෙන්, විසම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් බලවත් වෙනකොට මෙන්න මේ කියන සම්මතයන් මිනිස්සුන්ගෙන් නැති වෙලා යනවා පින්වතුනි. මිනිස්සුන්ගෙන් නැති වෙලා යනකොට මිනිස්සු අර විදිහට පංච දුස්චරිතයෙන් ජීවත් වෙනකොට ස්වභාවික විපතක් ඇති වෙලා පින්වතුනි මේ ලෝකේ විනාශ වෙලා යන මනුස්ස ලෝකේ පමණයි. එතකොට ඒ මනුස්ස ලෝකේ විනාශ වෙලා ගියාට පස්සේ එතනින් බේරෙන පිරිසකොත් ඉන්නවා පින්වතුනි. ඒ ස්වභාවික විපතක් වෙන්නට කලින් දින කීපයකට පින්වතුනි දෙවිවරු මනුස්ස වේශයෙන් ඇවිල්ලා මෙන්න මේ වගේ විපතක් සිද්ධ වෙනවා මේ විපතෙන් මේ විදිහට මේ වගේ තැන්වලට ගිහිල්ලා මෙහෙම බේරෙන්න කියලා විල්ලා දෙවිවරු මනුස්ස වේශයෙන් ඇවිල්ලා කියාගෙන යනවා. හැබැයි ඒක විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා. බොහෝ අය කරන්නේ ඒක විශ්වාස කරන්නේ නැහැ මේ වගේ දේවල්. ඒ කාලේ වෙනකොට කවුරුත් කියන දේවල් විශ්වාස කරනත් තමන්ගේ හිතුමතේට තමන්ගේ මතේට තමයි සියලු වැඩ කටයුතු මේ මිනිස්සුන්ගේ අර විදිහට ආයුෂ අඩු වීගෙන එනකොට මිනිස්සු කටයුතු කරන්නේ. එතකොට විශ්වාස කරන පිරිස ගිහිල්ලා පින්වතුනි කොහේ හරි ගිහිල්ලා හැංගෙනවා. ඒ හැංගුණාට පස්සේ දැන් අපේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්තක්කල්ප විනාශයක් සිද්ධ වෙන්නේ විශාල ගින්නක් ඇති වෙලා. මේ මනුස්ස ලෝකෙම අලු දූවිලි බවට පත් වෙලා විනාශ වෙලා යනවා. හැබැයි ඒ ගින්නෙන් බේරෙන්න පුළුවන් තැන් හදාගෙන මිනිස්සු ගිහිල්ලා බේරෙනවා. ඒ බේරෙච්ච මිනිස්සු මේ මනුස්ස ලෝකේ අර විදිහට විශාල ගින්නක් ඇති වෙලා මේ මනුස්ස ලෝකේ විනාශ වෙලා අලු දූවිලි බවට පත් වෙලා ගියාට පස්සේ බේරෙන පිරිස නැවතත් එනවා මේ මනුස්ස ඇවිල්ලා බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. බැලුවාම මේ ලෝකෙම විනාශ වෙලා අලු දූවිලි බවට පත් වෙලා කවුරුත් නැහැ ජීවත් වෙන්නේ. ඒ වෙලාවේ මේ මිනිස්සු කල්පනා කරන මේ මිනිස්සු ಗುಣධර්ම නැති කරගෙන පංච දුස්චරිතයෙන් ජීවත් වෙච්ච නිසා තමයි මේ වගේ මිනිස්සුන්ට මේ වගේ විපතකට මුහුණ දෙන්න සිද්ධ වුණේ කියලා ඒ මිනිස්සු කල්පනා කරලා ඒ මිනිස්සුම සිල්වත් වෙන්න පටන් ගන්නවා. සිල්වත් වෙන්න පටන් ගන්නවා. ಗುಣධර්ම ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඒ මිනිස්සුම හදා ගන්නවා සිල්වත් වෙන්න ಗುಣධර්ම ටිකක් හදා ගන්නවා. ඒ විදිහට අර අවුරුදු 10ට පරමායුෂ තියෙන කට්ටිය ඊළඟ පරම්පරාව ඇති වෙනකොට අවුරුදු 10 කට්ටිය ඊළඟ පරම්පරාව අවුරුදු 20 වෙනවා. ඊළඟ පරම්පරාව අවුරුදු 40 වෙනවා. ඊළඟ පරම්පරාව අවුරුදු 60 වෙනවා. මේ විදිහට පරම්පරාවෙන් පරම්පරාව ආයුෂ වැඩි වෙලා නැවත වතාවක් අර 10ට අඩු වෙච්ච ආයුෂ අසංකේය දක්වා ආපහු වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ ආපහු අඩු වීගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 30000 වෙනකොට ඔන්න කොණාගම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා. කොණාගම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට
මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 30000යි. ඒ වගේම තමයි කොණාගම බුදුරජාණන් වහන්සේගේ ආයුෂත් අවුරුදු 30000යි. ඒ ආයුෂත් පින්වතුනි අර විදිහටම මිනිස්සුන්ගේ පරමායුෂ අර අවුරුදු 30000 ආයුෂ අඩු වීගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 100ට අඩු වෙනකොට නැවත වතාවක් වෙන්නේ මොකද්ද? මිනිස්සු අර විදිහට ಗುಣධර්ම වලින් පිරිහෙනවා. මිනිස්සු සිල්වත් වෙන්නේ නැහැ. ಗುಣධර්ම ආරක්ෂා කරන්නේ නැහැ. පංච දුස්චරිතයෙන්ම ජීවත් වෙනවා. ඒ විදිහට ඒ ආයුෂත් අඩු වීගෙන ගිහිල්ලා මහා සාල කොණාගම බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ විදිහට ආයුෂ අඩු වීගෙන ගිහිල්ලා අන්තක්කල්ප විනාශයක් ඇති වෙනවා. ඒ අන්තක්කල්ප විනාශය ඇති වෙන්නේ විශාල ගින්නක් සහ විශාල සුළඟක්. විශාල සුළඟකින් සහ විශාල ගින්නකින් කොණාගම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය විනාශ වෙලා යනවා. මනුස්ස ලෝකේ විතරක් විනාශ වෙනවා. එතනින් බේරිච්ච පිරිසගෙන් නැවත වතාවක් අර විදිහට ආයුෂ වැඩි වෙලා අසංකේය දක්වා වැඩි වෙච්ච ආයුෂ ආයි අඩු වීගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 20000 වෙච්ච තැන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 20000යි. ඒ ආයුෂත් අර විදිහට අඩු වෙනවා. අඩු වීගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10ට අඩු වුණාට පස්සේ මිනිස්සු අර විදිහට අධර්ම රාගයෙන්, විසම ලෝභයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් බලවත් වුණාට පස්සේ නැවතත් අන්තක්කල්ප විනාශයක් ඇති වෙනවා. ඒ අන්තක්කල්ප විනාශය ඇති වෙන්නේ විශාල ගින්නකුනුයි, විශාල සුළඟකුනුයි, ඒ වගේම විශාල ගම් වතුරකුයි. ගම් වතුරක් ඇවිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මනුස්ස ලෝකේ විනාශ වෙලා යනවා. ඒ විනාශ වුණාට පස්සේ එතනින් ඇතිවෙච්ච පරම්පරාව නැවත වතාවක් අර විදිහට ආයුෂ වැඩි වෙලා ගිහිල්ලා ආයුෂ අඩු වීගෙන ඇවිල්ලා ඊළඟට පහළ වෙනවා හතරවෙනි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ මේ මහා භද්‍ර කල්පය තුල හතරවෙනි බුදුරජාණන් වහන්සේ ඇටියට පහළ වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට පින්වතුනි මිනිස්සුන්ගේ පරමායුෂ කීයද? 120යි. අපේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ 120යි. එතකොට ඒකටත් පොඩි හේතුවක් තියෙනවා පින්වතුනි. අපේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා වීර්ය අධික බුදු කෙනෙක්. අපේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි මේ ලෝකයට හතරවෙනිව බුදු වෙන්න හිටපු බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේට කලින් හතරවෙනිවට බුදු වෙන්න හිටපු බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මේ දෙන්නම පින්වතුනි දිව්‍ය ලෝකේ තුසිත දිව්‍ය ලෝකේ පින්වතුනි මනුස්ස ලෝකේ අර විදිහට මේ බුදු කෙනෙක් මේ මනුස්ස ලෝකේ පහළ වෙන්න සුදුසු කාලයක් එනකන් දිව්‍ය ලෝකේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ සහ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ජීවත් වුණේ. හැබැයි මේ දෙන්නම පරමත්ත පාරමිතාව පූර්ණේ කරලා තිබ්බේ නැහැ. දස පාරමිතාවන් වල පරමත්ත පාරමිතාව දෙන්නම පූර්ණේ කරලා තිබ්බේ නැහැ. දස පාරමිතාවන් වල අපි පූර්ණේ කරනවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට පින්වතුනි මේ ලෞතුරා බුදුවරු පමණක් නෙවෙයි මිනිස්යෝ වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසික උපාසිකා කියන මේ සිව්වන පිරිසම දස පාරමිතාවන් අපේ ජීවිතේ අපි පූර්ණේ කරන්න ඕන. කවදා හරි දවසක මේ සසර ගමනේ සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් කියන මෙන්න මේ සතර මඟ සතර ඵලයන්ටපත් වෙලා අපේ ජීවිතය තුලත් අපි නිවන අවබෝධ කරගන්නට නම් පාරමිතාවන් අපේ ජීවිතෙත් පූර්ණේ කරන්න ඕන පින්වතුනි. එතකොට එක පාරමිතාවක් තුන් ආකාරයක් කියලා කියන්නේ දස පාරමිතාවන් 30 ආකාරයකට අපේ ජීවිතේ පරිපූර්ණත්වයටපත් කරගන්න පුළුවන්. හැබැයි මේ පාරමිතාවන් වල පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. පාරමී කියන එක අපි හැමදෙනාටම බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද ධනය දන් දීම. භවභෝග සැප සම්පත් භවභෝග දන් දීම පාරමී කියන තැන ඉඳලා අපි හැමදෙනාම සිද්ධ කරන්න පුළුවන්. හැබැයි උපපාරමී කියන තැනට එනකොට පින්වතුනි අපිට ටිකක් හරි අමාරුයි. මොකද උපපාරමී කියන තැන ඉඳලා ඇවිල්ලා අපි මේ ජීවත් වෙලා ඉන්නකොට ඇස් ඉස් මස් අඹදරුවන් මේ ශරීර අවයවයන් දන් දෙන්න ඕන පින්වතුනි. ජීවත් වෙලා ඉන්නකොට මරුණට පස්සේ නෙවෙයි.
ඒක ටිකක් අපිට කරන්න අමාරුයි. ඒ වගේම තමයි පරමත්ත පාරමී කියලා කියන්නේ ජීවිතේ දන් දීම පින්වතුනි. කෙනෙක්ගේ යහපත වෙනුවෙන් කෙනෙක්ගේ සුභසිද්ධිය වෙනුවෙන් අපිට ජීවිතේ දන් දෙන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. එතකොට අපේ බුදුරජාණන් වහන්සේයි මෛත්‍රී බෝසතාණන් වහන්සේයි දෙන්නම පාරමී පූර්ණය කරලා තිබ්බා, උපපාරමී පූර්ණය කරලා තිබ්බා. නමුත් පරමත්ත පාරමී පූර්ණය කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මේ දෙන්නම මනුස්ස ලෝකයට ආවා. මනුස්ස ලෝකයට ඇවිල්ලා කැලේ භාවනා කර කර ඉඳලා මේ දෙන්නම යාළු මිත්‍රයෝ දෙන්නා. ගොඩාක් හිත මිත්‍රයෝ දෙන්නා කැලේ භාවනා කරගෙන ඉඳලා මේ දෙන්නා මනුස්ස ලෝකෙට භාවනා කර කර ඉඳලා එනකොට මේ දෙන්නම දකිනවා කොටි දෙනක් පැටවු කීප දෙනෙක් එක්ක හෙලකට වැටිලා ඉන්නවා. මේ දෙන්නම දකිනවා. දෙන්නම දැකලා විරලා දැන් කොටි දෙන කරන්නේ මොකද? හෙලට වැටිලා කොටි දෙනට කන්න දෙයක් නැහැ. මේ කොටි දෙන පැටවු ආහාරය කරගන්න තමයි දඟලන්නේ. පැටවු ළඟට යනවා, ලේව කනවා, කට හයනවා, පැටවු කන්න දඟලනවා. මේ දෙන්න දැක්කා. ඊට පස්සේ මේ දෙන්න කල්පනා කරා අපේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ මිත්‍රය ඔබ මෙතනම ඉන්න මේ කොටි දෙන පැටවු කණ එකකින් වළක්වන්න. මෙතන ඉඳලා කොටි දෙන පැටවු කණ එකකින් වළක්වන්න. මම ගිහිල්ලා මේ කොටි දෙනට කන්න මොන හරි කැලේට ගිහිල්ලා ආහාරයක් හොයාගෙන එන්නම් කියලා. අන්න ඒ වෙලාවේදී අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ඊතර නවත්තලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පින්වතුනි කැලේට ගියා කොටි දෙනට කන්න මොනවාරි හොයාගෙන ඉන්න. ගියාට පස්සේ ටිකක් පරක්කු වුණා. පරක්කු වුණාට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා මට පරමත්ත පාරමිතාව පූර්ණය කරන්න හොඳම අවස්ථාව තමයි මේ අවස්ථාව කියලා. එහෙම කල්පනා කරලා මොකද කරේ? අපේ බෝසතාණන් වහන්සේ මට ඉක්මනින්ම බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තමන් අර කොටි දෙන පැටවුත් එක්ක ඉන්න කොටි දෙනගේ හෙලට පැන්නා. කොටි දෙනට තමන්ගේ ජීවිතය පූජා කරා. ඉක්මනින්ම මට ලෞතුරු බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ කොටි දෙනට ආහාරයක් වුණා පරමත්ත පාරමිතාව. තමන්ගේ ජීවිතේ දන් දුන්න කොටි දෙනට. පරමත්ත පාරමිතාව පූර්ණේ කරා. අන්න එතෙන්දි තමයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පය තුල හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට පින්වතුනි මේ ලෝකයට පහළ වුණේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගිහිල්ලා කොටි දෙනට ආහාර හොයාගෙන එතෙන්ට එනකොට බැලුවා තමන්ගේ නවත්තලා ගිය මිත්‍රයා නැහැ. මිත්‍රයා නැති නිසා බැලුවා කොහෙද වටපිට බැලුවාම පේන්නේ නැහැ. ඊට පස්සේ බැලුවාම ඇඳුම් කෑලි කීපයක් තියෙනවා කොටි අර හෙල ඇතුලේ. කොටි දෙන අපේ බෝසතාණන් වහන්සේ ආහාරය කරගෙන. මෙයත් හොඳ සිත දියුණු කරලා අනාගතයේ දකින්න පුළුවන් කෙනෙක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඉතින් බැලුවා මොන අදිෂ්ඨානයක් ඇති කරගෙනද මේ කොටි දෙනට තමන්ගේ ජීවිතේ දන් දුන්නේ කියලා. අදිෂ්ඨාන කරලා බැලුවාම මෛත්‍රී බෝසතාණන් වහන්සේ දකිනවා ඉක්මනින්ම ලෞතුරා බුද්ධ රාජ්‍යය මට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තමයි මේ කොටි දෙනට තමන්ගේ ජීවිතේ දන් දීලා තින්නේ කියලා. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා එක කකුලක් පස්සට අරගෙන ඉක්මම් බුදුන් බුදු වේවා අනාගතයේදී මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හැටියට මම ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙනවා කියලා අපේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරගත්තා. අන්න ඒ සිදුවීමත් එක්ක තමයි පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ තුල හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට මේ ලෝකයට පහළ වුණේ පින්වතුනි. අනාගතයේ පහළ වෙනවා. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 120යි. අවුරුදු 120යි. 100ක් වගේ වෙලා තිබ්බනම් අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ නැ අල්පේච්ඡ ආයුෂ ඇති වීර්ය අධික බුදු කෙනෙක් හැටියට තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දැන් අපි මේ ජීවත් වෙන මේ මනුස්ස ලෝකෙත් අන්තක්කල්ප විනාශයකදී විනාශ වෙලා යනවා. මේ අපේ මේ මනුස්ස ලෝකේ විනාශ වෙනකොට කියනවා මුරගණන් කියලා වරුසාවක් ඇති වෙනවා පින්වතුනි. දවස් 7ක් වහිනවා. දවස් 7ක් එක දිගට වහිනවා. මේ වරුසාව හඳුන්වන්නේ මුරගණන් කියන වරුසාව පින්වතුනි. එතකොට
දේශනාවේ සඳහන් වෙනවා මිනිස්සුන්ගේ පරමායුෂ අඩු වෙලා ගිහිල්ලා අවුරුදු 10ට අඩු වුණාට පස්සේ ඒ ආයුෂ අඩු වෙනකොට මිනිස්සු අර විදිහටම අපේ මේ ඉන්න අපි දැන් මේ ජීවත් වෙනා වගේම ඒ කාලවලට ඉන්න මිනිස්සුත් අධර්ම රාගයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් විසබලෝභයෙන් කියන මෙන්න මේ කාරණා තුනෙන් බලවත් වෙනවා පින්වතුනි. අධර්ම රාගය කියලා කිව්වහම කිසිම ලැජ්ජාවක් බයක් නැතුව මිනිස්සු තිරිසන්නු වගේ තැන් තැන්වල අර විදිහට නොයේක ආකාරයේ වැරදි රාගික හැඟීම් වල යෙදෙනවා. ඒ හැඟීමත් එක්ක පින්වතුනි මිනිස්සුන්ට ඇති වෙනවා විසම ලෝභය කියලා කියන්නේ ඒක. විශාල කෙනෙක් කෙරෙහි ඇතිවෙන ආසාවත් එක්ක ඇතිවෙන ලෝභකමක් ඇති වෙනවා. මෙයා මගේම තමයි. කියන කවුරු හරි එතෙන්ට ආවොත් ඒ හසරහ බැලුවොත් කරොත් අරවම කරොත් එයා මරන්න තමයි බලන්නේ. ඒ විසම ලෝභයත් එක්කම නවීන තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු අවි ආයුධ තනාගෙන මිනිස්සු එක එකනා කා කොටාගෙන වෙඩි තියාගෙන කපා කොටාගෙන මරණයටපත් වෙනවා පින්වතුනි. එතකොට මෙන්න මේ මුරගණන් කියන වරුසාව දවස් 7ක් ඇති වෙනවා. ඒ වරුසාවේ ස්වභාවය තමයි පින්වතුනි ඒ වරුසාවට කිසිම කෙනෙක්ට තෙමෙන්න බෑ. ඒ දෙවිවරු ඇවිල්ලා කියාගෙන යනවා මෙන්න මේ වගේ වරුසාවක් ඇති වෙනවා දවස් 7ක්. මේ වරුසාවට තෙමෙන්නේ නැතුව දවස් 7ක් කණ්ඩ බොන්න මොනවා හරි ගෙනියලා ගිහිල්ලා කැලේවලට ගිහිල්ලා කොහේ හරි හැංගෙන්න කියලා. එතකොට ඒක අහන මිනිස්සු පිරිසකුත් ඉන්නවා. ඒ අහන මිනිස්සු ගිහිල්ලා දවස් 7කට කණ්ඩ බොන්න මොනවා හරි අරන් ගිහිල්ලා කැලේ හරි ගල් ගුහාවල කොහේ හරි ගිහිල්ලා හැංගෙනවා. හැංගුණාට පස්සේ දවස් 7ක් මේ වැස්ස වහිනවා. මේ වැස්සට හැංගෙන කෙනාට කියනවා දෙන්නෙක් එකතැන හැංගෙන්න එපයි කියලා. දෙන්නෙක් එකතැන හැංගුණත් පින්වතුනි ඒ දෙන්නටත් මරණ සිතුවිලි පහළ වෙනවා. කෙනෙක්ට කෙනෙක් මරා ගන්න සිතුවිලි පහළ වෙනවා. මේ වරුසාවට තෙමන හැම කෙනාම කරන්නේ දැන් අපි මේ ඉන්න පිරිසම මෙතන වැස්සට තෙමුනේ වගේ වැස්සට තෙමුනොත් එහෙම මේ පිරිසම අපි හැම කෙනාම එක එකනා ගහගෙන කපා කොටාගෙන අපිම මරා ගන්නවා. මේ මනුස්ස ලෝකේ අපේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මනුස්ස ලෝකේ විනාශ වෙන්නේ එහෙම. ඒ වරුසාවට තෙමෙන හැම කෙනාම එක එක්කෙනා පින්වතුනි මරාගෙන ලේවිලක් බවට පත් වෙලා මේ මනුස්ස ලෝකේ විනාශ වෙලා යනවා පින්වතුනි. මුරගණන් කියන වරුසාව තමයි ඒ වරුසාවට කියලා කියන්නේ. එතකොට ඒ වරුසා දවස් 7කින් පස්සේ ආපහු මිනිස්සු බේරිච්ච පිරිස මේ එනවා. ඇවිල්ලා බැලුවාම මේක ලේවිලක් වෙලා මිනිස්සු මෙන්න මේ විදිහේ ಗುಣධර්ම ආරක්ෂා කරගත්තේ නැති නිසා මේ මිනිස්සු සිල්වත් වෙච්ච නැති නිසා තමයි මේ වගේ දෙයකට මේ මිනිස්සු මුහුණ දුන්නේ කියලා ඒ මිනිස්සුන්ගෙන් ආපව අර පරම්පරාවට අර විද ආයුෂ වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ ආපහු අසංකේය දක්වා වැඩි වෙච්ච ආයුෂ අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 80000ක් වෙනවා පින්වතුනි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 80000යි පින්වතුනි. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ලෝකේ තවත් බුදු කෙනෙක් පහළ වෙයිද කියලා පින්වතුනි කොහෙවත් සඳහන් වෙලා නැහැ හැබැයි. එතකොට මහා කල්පයකට පින්වතුනි අන්තක් කල්ප 64 ඒවා 64ක් තියෙනවා. මහා කල්පයකට අන්තක් කල්ප 64 ඒවා 64ක් තියෙනවා. එතකොට ඒ 64 ඒවා 64න් පළවෙනි අන්තක් කල්ප 64 තමයි අපි මේ ජීවත් වෙන්නේ. පළවෙනි අන්තක් කල්ප 64 සිද්ධ වෙන්නේ මිනිස්සු ඉපදෙමින් මැරෙමින් සත්‍යයා අන්තක් කල්ප 64ක් පුරාවට ජීවත් වෙනවා. එතකොට අපි ඉන්නේ මිනිස්සු ජීවත් වෙන අන්තක් කල්ප 64 පුරාවට තමයි අපි මේ ඉන්නේ. මහා කල්පකදී පළවෙනි අන්තක් කල්ප 64 තමයි අපි මේ ජීවත් වෙන්නේ. එතකොට මේ අන්තක් කල්ප 64න් අපි ඉන්නේ හතරවෙනි අන්තක් කල්පේ තමයි අපි මේ ඉන්නේ. එතකොට තව අන්තක් කල්ප 64ට තව අන්තක් කල්ප 59ක් තියෙනවා. පළවෙනි අන්තක් කල්ප 64 ඉවර වෙන්න. ඒතර කොච්චර කාලයක්ද කියලා බලන්න අපි තව මේ එතකොට ඒ පළවෙනි අන්තක් කල්ප 64 සිද්ධ වෙන්නේ මිනිස්සු ඉපදෙමින් මැරෙමින් ජීවත් වෙන අන්තක් කල්ප 64ක් පුරාවට. ඊළඟ අන්තක් කල්ප 64 සිද්ධ වෙන්නේ මොකද්ද? මේ මනුස්ස ලෝකේ මේ මහ පොළවේ ඉඳලා අකනිටා බඹලොව දක්වාම තල 31ක් තියෙනවා. මේ තල 31ම විනාශ වෙන්න පටන් ගන්නවා අන්තක් කල්ප 64ක් පුරාවටම. එතකොට දෙවෙනි අන්තක් කල්ප 64 පුරා. තුන්වෙනි අන්තක් කල්ප 64 පුරාවටම සිද්ධ වෙන්නේ මේ ලෝකෙ විනාශ වෙලා පවතිනවා.
කිසිම කෙනෙක් නැහැ මේ ලෝකෙම විනාශ වෙලා අන්තක්කල්ප 64ක් පුරාවටම පවතිනවා. හතරවෙනි අන්තක්කල්පේ 64 සිද්ධ වෙනවා කාලයක් ගියාට පස්සේ නැවත වතාවක් මිනිස්සුන්ට ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් පෘථුවියක් මනුස්ස ලෝකයක් සකස් වෙනින් පවතිනවා අන්තක්කල්ප 64ක් පුරාවටම පින්වතුනි. එතකොට මේ ලෝකේ මහා කල්පයකට අන්තක්කල්ප 64 ඔය විදිහට. එතකොට මේක සඳහන් වෙලා තියෙනවා දීඝනිකායේ සත්ත්ව සූර්යෝජ්ජද සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ තුලත් පෙන්වා දෙනවා මෙන්න මේ කල්පයන් පිළිබඳව පින්වතුනි. එතකොට අපි දැන් මේ ජීවත් වෙන්නේ මේ මහා භද්‍ර කල්පය තුල හතරවෙනි අන්තක්කල්පය තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒතර මහා සාල බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා සාල මිනිස්සුන්ගේ ආයුෂ මෙන්න මේ විදිහට අඩු වෙලා යනවා. මිනිස්සු මේ විදිහට තමන්ගේ ගුණ ධර්මයන් පෝෂණය කරගන්නේ නැහැ. පංච දුස්චරිතයෙන් ජීවත් වෙනවා, සිල්වත් වෙන්නේ නැහැ. ජීවිත කාලේ පුරාම පව්කම් සිද්ධ කරගෙනම ජීවත් වෙන මිනිස්සු පිරිසක් බවට පත් වෙනවා. අනාගතයේ මිනිස්සු ඒ විදිහට ස්වභාවික විපත් ඇවිල්ලා මිනිස්සු විසින්ම විනාශ වෙලා මේ ලෝකේ විනාශ වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා මේ මහා සාල සූත්‍රයේ පිළිබඳව පින්වතුනි. එතකොට මහා සාල බ්‍රාහ්මණයට ප්‍රශ්නයක් ඇති වුණා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කල්ප ගණන් පිළිබඳව දේශනා කරනකොට කල්පයක් මේ වගේ කියලා කිව්වහම ඒක තේරුම් ගන්නට පුළුවන් උපමා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් කරා. දැන් කල්පයක් කියලා කිව්වට පස්සේ අපි දන්නේ නැහැනේ කල්පයක් කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා තේරුම් ගන්න බෑනේ. කල්පයක් කියන්නේ මොකක්ද? මහා සාල සූත්‍රයේදී මහා සාල බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සාල කල්පයක් කියලා කියන එක අපිට කවදාවත් ඉලක්කම් වලින් බිඳු වලින් ගණන් හදලා තේරුම් ගන්න පුළුවන් එකක් නෙවෙයි කල්පයක් කියලා කියන එක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පයක් කියන එක තේරුම් ගන්න පුළුවන් උපමා දේශනා කරන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ මහා සාල සූත්‍රයේ තුලදී උපමා දෙකක් දේශනා කරලා තියෙනවා. විශාල අබකන්දක් පිළිබඳව සහ විශාල පර්වතයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමා දේශනා කරලා තිබෙනවා. ඒ උපමා දේශනා කරලා තියෙන්නේ මේ විදිහට. යොදුනක් උසට යොදුනක් දිගට යොදුනක් පළලට. යොදුනක් කියලා කිව්වහම සාමාන්‍යයෙන් සැතපුම් 16යිනේ. එතකොට දැන් අපි දන්නවා යොදුනක් කියලා කිව්වම සැතපුම් 16යි. එතකොට මෙතන ඉඳලා කල්පනා කරලා බලන්නකෝ සැතැම්ම 16 කියලා කියන කොච්චර දුරක්ද කියලා. මෙතන ඉඳලා බැලුවම කොච්චර දුරක්ද. එතකොට ඒ වගේ සැතපුම් 16ක් දිගට සැතපුම් 16ක් පළලට සැතපුම් 16ක් උසට විශාල අබකන්දක්. මේ අබකන්ද කියලා කිව්වම අබ ඇටේ පිළිබඳවත් අපි දන්නවනේ. චූටි අබ ඇටේ. එතකොට මෙන්න මේ අබකන්දෙන් අවුරුදු 100කට සැරයක් අර අබකන්දෙන් එක අබ ඇටයක් අයින් කරනවා. අවුරුදු 100කට සැරයක් තමයි එක අබ ඇටයක් අයින් කරන්නේ. එහෙම අවුරුදු 100කට සැරයක් එක අබ ඇටේ ගානේ අයින් කරලා මේ අබකන්ද අයින් කරලා ඉවර වෙන දවසක් එනවද? අන්න ඒ වගේ කියලා කියනවා පින්වතුනි එක කල්පයක්. බුදුහාමුදුරුවෝ මේ කල්පය තේරුම් ගන්න දීපු උපමාව. අවුරුදු 100කට සැරයක් එක අබෑටයක් අයින් කරනවා යොදුනක් උස යොදුනක් දිග යොදුනක් පළල විශාල අබකන්දේ. මේ අබකන්ද අයින් කළා ඉවර වෙන්නේ කවදද? අන්න ඒ වගේ කියලා කියනවා එක කල්පයක් පින්වතුනි. අර විශාල පර්වතයත් ඒ වගේම තමයි. අතුරු සිදුරු නැති බොහොම රවුම් විශාල පර්වතයක්. මේ පර්වතයත් අර විදිහටම යොදුනක් උසයි යොදුනක් දිගයි යොදුනක් පළලයි. අවුරුදු 100කට සැරයක් එක පුජ්‍යලයක් සියුම් සලුවකින් එක වතාවක් පිරිමදිනවා. අවුරුදු 100කට සැරයක් එක් පුජ්‍යලයක් එක වතාවක් පිරිමදිනවා අර ගල. එතකොට දැන් අපි දන්නවා පරණ ගෙවල් වල තාම මිරිස් ගල් තියෙනවනේ. මිරිස් අමරලා ගල ගෙවිලා ඇද වෙලා වගේ තියෙනවනේ. ඒ ගල ගෙවිලා. ඉතින් පිරිමැදීම තුලදී එක වතාවයි පිරිමදින්නේ සියුම් සලුවකින්. කවදා හරි දවසක මේ ගල අර විදිහට පිරිමැදලා අවුරුදු 100කට සැරයක් පිරිමැදලා මේ ගල කවදද ගෙවිලා ඉවර වෙන්නේ? ඒ වගේ කියලා කියනවා එක කල්පයක් පින්වතුනි. එතකොට මහා සාල බ්‍රාහ්මණයට දෙග්‍රම් මහා සාල මෙන්න මේ වගේ කියලා කිව්වා කල්පයක් කියලා කියන එක. එදා මහා සාල බ්‍රාහ්මණයට
දේශනා කරන්නට යෙදුණා. එතකොට පින්වතුනි මේ සාංශාරික භව ගමන තුලදී අපිත් මේ ඉපදෙමින් මැරෙමින් අපිත් මේ සසරේ අත්භවයෙන් අත්භවයට ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවා පින්වතුනි. එතකොට කවදා හරි දවසක අපිත් මේ සසර ගමන කෙලවර කරලා නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට අපේ ජීවිතය තුළ අපි පින්දහම් කුසල දහම් අපේ ජීවිතේ රැස් කරගෙන තියෙන්නට ඕන පින්වතුනි. එතකොට මේ ගමන් කරන සසර ගමන කෙටි කරලා ඊටාම ඉක්මනින් නිවන අවබෝධ කරගන්නට අපේ ජීවිතය තුලත් අපි දස පාරමිතා ධර්මයන් දස පුණ්‍යක්‍රියා ධර්මයන් අපේ ජීවිතය තුල අපි පරිපූර්ණත්වයට පත් කරගන්නට ඕන පින්වතුනි නිවන අවබෝධ කරගන්නට නම් ඒක නිසා මේ ලැබුව මනුස්ස ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකයි දුර්ලභංච manussත්තං මේ ලැබිලා තියෙන මනුස්සාත්ම භාවය අපිට ඊටාම දුර්ලභව ලැබිච්ච මනුස්සාත්ම භාවයක්. දුර්ලභංච manussත්තං බුද්ධ උත්පාද කාලෝ. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදෙනවා කියලා කියන්නේත් පින්වතුනි ඊට වැඩිය දුර්ලභයි. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක මිනිස්සෙක් වෙලා ඉපදිච්ච කෙනාට තමයි පින්වතුනි ධර්මය පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට ධර්මානුකූල ජීවිතයක් ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක පින්වතුනි. බුදුවරු පහළ වෙනවා ඊටාම අඩුයි පින්වතුනි. හැබැයි බුද්ධ ශූන්‍ය කාලක් තියෙනවා. බුද්ධ ශූන්‍ය කාල කියලා කියන්නේ බුදුවරු පහළ වෙන්නේ නැති කාල පින්වතුනි. ඒ බුදුවරු පහළ වෙන්නේ නැති කාල තමයි ගොඩාක්ම තියෙන්නේ. දැන් බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු ලක්ෂයක් 100ක් අතරනේ. එතකොට අසංකේය දක්වා ආයුෂ වැඩි වෙනවා නම් ලක්ෂයත් අසංකේයත් අතර කොච්චර කාලයක්ද කියලා බලන්න බුදුවරු පහළ වෙන්නේ නැති කාලේ. නමුත් ඒ කාලවලත් මිනිස්සු ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මිනිස්සු ඒ කියන්නේ බුද්ධ ශූන්‍ය කාලවලට ජීවත් වෙන මිනිස්සු ධර්මය ගැන දන්නේ නැහැ. පින්දහම් කුසල් අකුසල් ගැන පින්පව් ගැන දන්නේ නැහැ පින්වතුනි. මොකද ඒ කාලවලට බුදුවරු පහළ වෙන්නේ නැති නිසා. බුදුවරු ඒ කාලවලට පහළ වෙන්නේ හැබැයි මිනිස්සු ජීවත් වෙනවා. ඒ කාලවලට ජීවත් වෙන මිනිස්සු තමයි පින්වතුනි වැඩිපුරම අකුසල් කරගෙන අපාගත වෙන්නේ පින්වතුනි. බුද්ධ ශූන්‍ය කාල. නමුත් බුදුවරු එහෙම බැලුවාම අපි හරි වාසනාවන්ත පිරිසක්. මොකද බුදු කෙනෙක් පහළ වෙලා බණ කියන යුගයක ධර්මයක් අහන්න ශ්‍රවණය කරන්න පුළුවන් යුගයක අපිට පින්දහම් පිළිබඳව අවබෝධය තියෙනවා කුසලයේ ගැන අවබෝධය තියෙනවා කුසල් අකුසල් පින්පව් කියන ඒවා මොනවද කියන එක අපිට අවබෝධ කරගන්නට පුළුවන් කාලයක තමයි අපි හැමදෙනාම මේ ඉපදිලා ඉන්නේ පින්වතුනි. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා බුද්ධ සද්ධර්මයේ පවතින කාලයක තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ලැබිලා ඉන්න මනුස්ස ජීවිතය හරි වාසනාවන්තයි පින්වතුනි. ඉතින් ඒක නිසා මේ ලැබුව මනුස්ස ජීවිතය අපි හොඳින් අවබෝධ කරගෙන මේ ලැබුව මනුස්ස ජීවිතයෙන් අපි කරන්නට ඕන මොනවද කියන එක අපෙන් වෙන්නට ඕන මොනවද කියන එක අපි අවබෝධ කරගෙන අපිට ජීවත් වෙන්නට පුළුවන් සත්පුරුෂ ජීවිත ගත කරන්නට පුළුවන් පංච දුස්චරිතයෙන් ඈත් වෙලා ජීවත් වෙන්නට පුළුවන් අපේ ජීවිතය ධර්මානුකූලව ගොඩනගා ගන්නට පුළුවන් අපිට ඒ කාලයක තමයි අපි හැමදෙනාම මේ ජීවත් වෙන්නේ පින්වතුනි. ඉතින් ඒක නිසා අද දවසේ හැමදෙනාම එකතු වෙලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පින්වතුන් හැමදෙනාම මේක රාසලා එතුමාගේ හොඳ සංකල්පයක් තමයි මේ විදිහට අපේ විහාරස්ථානයේ පමණක් නෙවෙයි විහාරස්ථානයේ මේ වගේ වැඩසටහන් සිද්ධ කළ එතුමා පමණක් නෙවෙයි ඒ ප්‍රදේශයේ ඉන්න හැමදෙනාටම ධර්මයේ ශ්‍රවණය කරන්නට අවස්ථාව ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා එතුමාටත් පින් සිද්ධ කරගෙන තවත් කෙනෙක්ට ධර්ම දානමේ උතුම් පින්කම සිද්ධ කරගන්නට අවස්ථාවක් උදා කරලා දෙමින් මේ විදිහට විහාරස්ථානයට පොයේ දවස් මුල් කරගෙන මේ වගේ පින්කම් එතුමාගේ ජීවිතය තුළ සිද්ධ කරගෙන තමන්ට අවශ්‍ය කරන පින පිළිබඳව අවබෝධය ඇති කරගෙන ජීවත් වෙන නිසාත් කුසලයේ පිළිබඳව අවබෝධය ඇති කරගෙන ජීවත් වෙන නිසාත් සත්පුරුෂෝ ජීවිත ගොඩනගාගෙන ජීවත් වෙන නිසා එතුමා මේ පින්කම් තමන්ගේ ජීවිතය තුළ සිද්ධ කරගෙන මේ ජීවිතය තුළ ජීවත් වෙනවා වගේම තමයි සසරට අවශ්‍ය කරන පින්දහම් ඒ වගේම තමයි නිවනට අවශ්‍ය කරන කුසල ධර්මයන් එතුමාගේ ජීවිතය තුළ මේ වගේ පින්කම් සිද්ධ කර ගැනීම තුළ සිද්ධ කරගන්නවා. ඉතින් ඒක නිසා එතුමාට මේ වෙලාවේදී ආශිර්වාද කරනවා. එතුමා
තමන්ගේ මේ ජීවිතය තුළ සිද්ධ කරන නායකත්වයේ දෙමින් තමන්ගේ දේශපාලන වශයෙන් හෝ වේවා සිද්ධ කරන සෑම කටයුත්තක්ම එතුමා බලාපොරොත්තු වන ආකාරයට තමන්ගේ ජීවිතයේ ඉෂ්ට සිද්ධ කරගන්නට අද දවසේ ධර්ම දේශනාවන් සිදු කරගෙන මේ රැස් කරගන්නට යෙදුන උතුම් ආනිසංස ධර්මයන් එතුමාගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා. එතුමාගේ ජීවිතයට සෙතක් වේවා, ශාන්තියක් වේවා, නිරෝගී සුවය උදා වේවා. කායික මානසික සුවපත් භාවය උදා කරගෙන එතුමාගේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට මේ සියලු ආනිසංස ධර්මයෝ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම තමයි සිදු කරගන්නට යෙදුන සියලු ආනිසංස ධර්මයන් අපව ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන ඒ වගේම අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු මේ හැම දිනාටම ආශිර්වාදගෙන දෙන සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා. දිව්‍ය සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. පින්වත් හැම දිනාටම ආරක්ෂාව ආශිර්වාද සම්පත්තිය සලසා දෙත්වා. දෙවියෝද පින් අනුමෝදන් වෙලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි එතුමාගේ නමින් මිය පරලව යන්නට යෙදුන ආදරණීය පියාණන්, ආදරණීය මෑණියන් ඇතුළුව පින් බලාපොරොත්තුෙන් ඉන්න සියලු ඥාතීන්ද පරලොවින් මේ පින් අනුමෝදන් වේවා. පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. සසර ගමන සැපවත් වේවා, සුවපත් වේවා. දුකින් අත් මිදේවා. උතුම් නිවනින් සැනසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගමු. සිදු කරගත් සියලු ධර්ම දානමය උතුම් ආනිසංස ධර්මයන් මේ සාංශාරික භව ගමන තුල ඔබ අප හැමදෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් ලබන අමා මහ නිවන් පිණිසම ධර්ම දානමය උතුම් ආනිසංස ධර්මියෝ හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අර පැත්තෙන් හොඳයි. අද උදෑසන මේ ධර්ම දේශනාව සඳහා විශේෂ වූ දායකත්වයක් ඒ වගේම විශේෂ වූ මේ පින්කම සඳහා දායකත්වයක් දරනවා අප විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ප්‍රධාන වශයෙන් අද මේ පින්කමේ දායකත්වයේ දරන්නේ. ඒ වගේම තමයි සෑම පොයේ දිනකටම අෂ්ටාංග උපෝසත සීල සමාදානයට පත්වන අපේ පින්වතුන් මේ පින්කම් සඳහා දායකත්වයේ දරන රංජනී ගමගේ මහත්මිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නට අරමුණු ඇති කරගෙන පොයේ දිනේට දායකත්වයේ දරනවා. ඒ වගේම තමයි සෑම දිනකම පොයේ දවසට මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන අපේ උපාසක උපාසිකා කෑරගල උපාසිකා මෑණියන්, ඒ වගේම කමනී ප්‍රියංජනී, ඒ වගේම ඇල්විටිගල, ඒ වගේම අයිරාංගනී, ඒ වගේම ශ්‍රීලානී මහත්මිය, ඒ වගේම සීල භාවනා සමිතිය අපේ පින්වතුන්. ඉතින් මේ හැම දිනාටමත් මේ උතුම් ආනිසංස ධර්මියෝ මෙලව යහපත පිණිස හේතු වාසනා වේවා. පරලොව යහපත පිණිස හේතු වාසනා වේවා. උතුම් නිවන් පිණිස හැම දිනාටමත් ධර්ම දානමේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන වන්දනා කරගමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපි චායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. අද උතුම් වූ වෙසක් පුන් පොහෝ දින උදෑසන ධර්මදේශනය සිදු කොට පතාලේ මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී පූජ්‍ය මැදගම මහින්ද අපේ හාමුදුරුවන් වහන්සේ අප හාමුදුරුවන් වහන්සේ සිදු කරන ශාසනික සේවාවන් තවදුරටත් සිදු කරන්නට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කර සිටිනවා.